Honorable Dilip Jayavira, you have 10 minutes. ගරු නියෝජක කතානායකතුමනි ඊයේ දවසේදී බලාපොරොත්තු වුණා ඊශ්‍රායලය සහ ඉරානය අතර දැන් ඇති වී උද්ගත වී ඇති මේ යුද්ධ තත්ත්වය නිසා විශේෂයෙන්ම අපේ රටට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සංවාදයට ලක් කරන්නට. නමුත් ඔබතුමාම දන්නා පරිදි අවාසනාවකට වගේ ඒ අවස්ථාව ගිලී ගියා. එකත් මම ඔබතුමාට මතක් කර දෙන්නට කැමති බොහොම ආයාචනාත්මකව මම හිතන්නේ අපි එවැනි වැදගත් මාතෘකාවක් සංවාදයට විවාදයට ලක් වෙන අවස්ථාවක හුදු රීතීන්ට යටත් නොවි මේ සංවාදයක් කිරීමට ලබා දුන්නා නම් හොඳයි කියලා. කොහොම වුණත් ඒ ගිලී ගිය අවස්ථාව ඊටාම වැදගත් නිසා කෙටියෙන් කියන්නට කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජනතාව විශේෂයෙන්ම දැනුම්වත් ජනතාව අතර දැන් මතයක් නැගෙමින් තිබෙනවා අපේ මේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ එතරම් පැහැදිලි බවක් නැතයි කියා. දැන් විශේෂයෙන්ම මේ අද ඇති වී ඇති තත්ත්වය තුළ ලෝපුරා විශේෂයෙන්ම ඉස්ලාම් භක්තිකයින්ට සංවේදී කාරණයක් මෙතර තියෙනවා. ඒක අපිටත් බලපානවා අපේ රටේ මුස්ලිම් ජනතාවටත්. ඒ වගේම මේ රටේ විශාල පිරිසක් ඒ සේවය කරනවා. ඊළඟට විශාල ආර්ථික සම්බන්ධතාවයන් අපිට ඉරානය සමග තිබුණා. එතකොට ඊශ්‍රායලයේ අපේ සේවකයෝ ගොඩක් වැඩ කරනවා. මේ පිළිබඳ මං හිතනවා විද්වත් සංවාදයක් මේ පාර්ලිමේන්තුවේදී සිදු වුණා නම් හොඳයි කියා. However, Honorable Deputy Speaker, I would sort of take this opportunity just to raise this very important point on the policy and the practice of our strategy towards management of our international relations. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දැනගන්නට කැමති වෙයි අපේ මේ අගමැතිතුමිය 2023 විදේශ අමාත්‍යාංශයේ වැශීර්ෂය සම්බන්ධයෙන් සඳහන් කරමින් කරපු කතාවේදී එතුමිය කිව්වා එතුමිය බලයට ආපු රජයකදී යවන්නේ විදේශ සේවයට 100%ක්ම ඒ සේවයේ ඉන්න අය කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබ නොදන්නවා වන්නට පුළුවන් එසේ පොරොන්දු වුණු මේ NPP දේශපාලනය 8 දෙනෙක් විදේශ සේවයට යවලා තියෙනවා. ඒ 8 දෙනාගෙන් 7 දෙනෙක්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි විදේශ සේවාවට අයිති නැහැ. 7 දෙනෙක් ඉතාම දුෂ්කර තත්ත්වයක් තුළ මට මතක හැටියට පහුගිය රජය 75 සීමාවේ හිටියා. දැන් මේක තවදුරටත් බරපතල වෙනවා. මේ රටේ හිටපු අග්‍රවිනිශ්චකාරයා තුමා විශ්‍රාම වූ වහාම ඔහු පත් කළ යවනවා විදේශ තානාපති සේවයට. මේ පැන නැගෙන ගැටලු අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි අපේ රටේ කීර්තිනාමය පිළිබඳත් විශාල ප්‍රශ්නයක් පැන නැගෙනවා. Honorable Speaker, the Supreme Court of India, the sitting judges openly said that they are not going to accept any government position when they retire. So that should be the practice. They might quote some previous examples. Since the previous governments did wrong things only, this government came to power on that premise alone. ඒ දූෂිත ක්‍රමය නැති කරනවා කියලා. ඒ දූෂිත ක්‍රමය ඊටත් වඩා දූෂිතව පවත්වාගෙන යනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ජනතාවට බලාපොරොත්තු තියාගන්නට පුළුවන්ද? මේක තමයි වැදගත්ම කාරණේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේවැනි තත්ත්වයක් තුළ අපේ විදේශ ඇමතිතුමා නෑ මෙතන. අපිට මොන වුණත් අතීතයේ පෞරුෂයක් ඇතුව අපිට ගනුදෙනු කිරීමේ යම් හැකියාවක් තිබුණා. දැන් බලන්න අපේ ජනාධිපතිතුමා ගියා ජර්මනියට.
ජර්මනිය ගිහිල්ලා ඒ නාම මාත්‍රික ජනාධිපතිතුමා හම්බුණා. ඒ කියන්නේ අපේ ඒ කාලේ විලියම් කොපල්ලෝ මහතා හම්බුණා වගේ වැඩක්. දැන් මෙතුමා අපේ ජනාධිපතිතුමා ගිහිල්ලා එතේ ඒ රටේ චාන්සලර්වරයා ඒ රටේ විධායක තනතුර දරන ඒ චාන්සලර්වරයා හමුවන්නේ නැතුව දැන් මේ වගේ තත්ත්වයක් ඇති වුණාම කොහොමද අපිට නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් විදේශ සේවා ගනුදෙනුවක් රාජතාන්ත්‍රික ගනුදෙනු අපි කරන්නේ මේක අපේ මේ පුංචිමා රටට අපේ මව්බිමට මේ කරන අපේ මව්බිමේ ප්‍රතිරූපයට කරන හානිය පමණක් නෙමෙයි මේ රටේ ජනතාවගේ පැවැත්මට කරන ලොකු අභියෝගයක්. කොහොමුණත් නියෝජ්‍ය කතානායකතුමනි වැඩි දුර කතා කරන්නට දෙයක් නැහැ. දැන් මම මේ එක කරුණක් අරන් තමයි පැහැදිලි කරේ. හැමදාම මම මෙතන උත්සාහ කරනවා ඔබතුමාලා කියව ගන්නේ නැහැ මේ රටේ ජනතා අභිලාෂය මොකද්ද තිබුණේ. ඔබතුමාලා බලයට ගෙනාවේ ඇයි? බලයට ගෙනාපු ඇයි කියන කාරණය සම්පූර්ණයෙන් අමතක කරලා දාලා කලින් ආණ්ඩුවටත් වැඩියේ ඒකම වෙන විදියකට කරනවා නම් මහා බරපතල අභියෝගයකට අපි මුහුණ දෙනවා. කොහොම වුණත් අපි විශේෂයෙන්ම අපේ පක්ෂයේ සර්ව ජන බලය ඔබ ඔය නියෝජනය කරන ජනතා අභිලාෂය එලෙසම ජනතාවට ඉටු කරන්නට නිර්ව්‍යාජව ඉටු කරන්නට සද්භාවයෙන් ඉටු කරන්නට කැපවෙලා ඉන්න පක්ෂයක්. දැන් මම දැක්කා අපේ සහෝදර මන්ත්‍රීවරයෙක් මේ දැන් දවල් දාලා තිනවා මම පාවලා දුන්නා කියලා දොඩංගොඩ මේ සභාව මේ පැත්තෙන් ගහනවා මාලිමාවත් එක්ක ඩීල් දානවා කියලා. කරු නියෝජ්‍ය කතානායකතුමනි එකක් කියන්නට ඕන දෘෂ්ටිවාදීව මේ NPP එක ඉන්නේ මම හැමදාම කියන විදියට බොහොම යාචක මානසිකත්වයක දෘෂ්ටිවාදීව ideologically that they are in that beggars mentality and this country will not move forward and we have no intention whatsoever මේ මාලිමාවත් එක්ක නම් මොනම ඩීල් එකක්වත් දාන්න. ඒක බොහොම ආංකව කියන්නට ඕන. නමුත් අපි මේ තත්ත්වයට පත් කරේ කවුද? මේ ඡන්දේ ඉවර වුණ ගමන්ම මමත් අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයනුත් කිව්වා අපි කිසිම පක්ෂයක් එක්ක ඩීල් දාන්නේ නැහැ. කිසිම පක්ෂයක් එක්ක. නමුත් මොකද්ද මේ කරේ? වෙනතරත් වැඩියේ නරක විදියට පාවිච්චි කරා මේ රහස් ඡන්දය කියන ගුණ්ඩුව. රහස් ඡන්ද ගුණ්ඩුව පාවිච්චි කළා අපේ තියෙන සද්භාවය අපහසුතාවයට පත් කරා. අපේ තියෙන ඒ අවංකභාවය අපිට අවශ්‍ය වුණා පණිවිඩයක් දෙන්නට මේ රටේ ජනතාවට. අපි ඒ තුට්ටු දෙකේ දේශපාලනය කරන්නේ නැහැ. අපි ඩීල් දේශපාලනය කරන්නේ නැහැ. එහෙම කියපු අපේ you have 2 more minutes. ඒ අපේ අභිලාෂය අපිට ප්‍රකාශ කරන්නට ඉඩ නොදුන්නේ මෙන්න මේ මාලිමා රජය ගත්ත ඒ පහත් වෑයම නිසා. ඒ පහත් වෑයම නිසා අසාධාරණ විදියට මේ රහස් ඡන්දය කියන එක භාවිතා කරපු නිසායි ඒක උඩේ. ඒ නිසා මම කියන්නට ඕන අපේ කිසිම අරමුණක් තිබුණේ නැහැ, අපේක්ෂාවක් තිබුණේ නැහැ. අපි ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා මේ පක්ෂකත් එක්ක එකතු වෙලා මේ විරුද්ධ පක්ෂයේ හිටි පළියට විරුද්ධ පක්ෂයේ පක්ෂත් එක්ක එකතු වෙලා සභා හදන්නට ඩීල් වලට යන්නට අපිට ඕන වුණා ආදර්ශමත් පණිවිඩයක් මේ රටේ මිනිසුන්ට ලබා දෙන්නට ප්‍රශස්ත දේශපාලනයක් කරා යන ගමනක. නමුත් මොකද්ද කරලා තියෙන්නේ අද? මේගොල්ලන්ට පහසුවෙන් අර චාමර ඇමතුමා മന്ത്രിතුමා කිව්වා වගේ පහසුවෙන් වෙනස් කරන්න තිබුණා මේ රටේ මේ මැතිවරණ නීති. නමුත් මේක පවත්වාගෙන යමින් ඊටාම පහත් විදිහට මේ පරණ දේශපාලනය අතිශය දූෂණ තැනකට ගෙනහිල්ලා අද අපේ මිනිස්සුන්ට අපිත් කනගාටු වෙනවා. අපේ මිනිස්සු බාගන්නට සල්ලි දෙනවා. අපේ මිනිස්සුන්ට ආරාධනා කරනවා. මම කියන්නේ ඒක කොයි පක්ෂයෙන් කරත් වැරදි. ඒ කොයි පක්ෂයෙන් කරත් වැරදි. අපේ ජගත් විතාන මන්ත්‍රීතුමාට වැරදිලා තියෙනවා. අද මේ මම පාවලා දුන්නා කියන ඔය දොඩංගොඩ නගර සභාව මේ ප්‍රාදේශීය සභාව වැරදිලා තියෙන්නේ එතුමාගේ පක්ෂෙමයි ගිහිල්ලා අර පැත්තට ඡන්දෙ දීලා. Honorable Dilip Jayawira, you exhausted your 10 minutes. One more minute, Honorable Deputy Speaker. මම කිව්වේ අපේ ඒ මිතුරාට වැරදිලා තියෙන්නේ අපි ගිහිල්ලා පාවලා දීපු නිසා නෙමෙයි.
අපේ මන්ත්‍රීවරු ස්වාධීනව හිටියා. ඒක ඇත්ත. මොකද ඒ සභාවේ තිබුණු තත්ත්වය තුල අපි කලින් කිව්වා වගේ ඒ සභාවලට අපි ඒ සභාවල තියෙන තත්ත්වය නිරීක්ෂණය කරලා තමයි ඒ අපේ ඡන්දය පාවිච්චි කරන්න කියලා. අපි ඒක අවංකව කරන්න යන ගමනේදී මේ මෙතුමා යෝජනා කරලා තිබුණේ එතුමාගේ පක්ෂ කෙනෙකුත් නෙමෙයි සභාපති කරන්නට. මේ ස්වාධීන කෙනෙක්. කොහොම වුණත් අපි ගිහිල්ලා මේකේ ස්වාධීනව කටයුතු කරාම එතුමාලගේ පක්ෂයම ගිහලා අනිත් පැත්තට ඡන්දෙ දීලා දැන් වැඩේ අප්සෙට් වෙලා මමත් කඩකාටු වෙනවා එතුමාගේ අපේක්ෂාව ඉෂ්ට නොවීම ගැන. අපේ සහෝදර മന്ത്രിවරයෙක් විපක්ෂයේ മന്ത്രിවරයෙක් අපි එකඟ නොවුනත් ඒ දේශපාලනයට anyway deputy speaker I must say in summary in two sentences මේ NPP රජය මේ රට ගෙනියන්නේ වෙනදා සිදු නොවුනාටත් වැඩියේ දූෂණ මාර්ගයක. ඒක මම අද කියනවා බොහොම කනගාටුවෙන් කියනවා මේ රටේ ජනතාව ගැන අනුකම්පා සහගතව මම මේ ප්‍රකාශ කළ යුතුමයි නියෝජ්‍ය කතානායකතුමනි. බොහොම ස්තුතියි.